cuties, welcome back to my YouTube channel. ඉතින් කොහමද? ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා හිතනවා. අද මං අරගෙන ආවේ මේ මාස 6 මම වැඩ කරන්න හදාගත්ත මගේ ප්ලෑන් එක. ඉතින් මුලින්ම මම ධාරා විද්‍යුතය පාඩම ආයෙ මුලින්ම බලන්න පටන් ගත්තා. මම මේක කලින් ඉගෙනගෙන තියෙනවා, ගණන් හදලත් තියෙනවා. ඒ වුණාට මට හිතුණා මේක ආයෙත් සැරයක් බලන්න ඕනේ කියලා. ඉතින් මං ඒ හින්දා ඒ පාඩම ආයෙත් බලන්න පටන් ගත්තා. මේ වීඩියෝස් වලදී මං සබ්ජෙක්ට් වලට වෙන වෙනම කරන වැඩ ඔයාලත් එක්ක ෂෙයා කරගත්තනේ. ඉතින් මේ වීඩියෝ එකෙන් මම අද කියන්නේ මම අලුතෙන් මේ මාස 6ට කරන්න ප්ලෑන් කරපු වැඩ විතරයි. අර කලින් වැඩ ඒ විදිහටම මං නවත්තන්න නැතුව තාමත් කරනවා. ධාරා විද්‍යුතය පාඩම අලුතෙන් බලනවට අමතරව බයෝ වලටයි ෆිසික්ස් වලටයි මං අලුතෙන් වැඩක් පටන් ගත්තා. අර පේසුරු පොත්වල තියෙනවා නේද? එක එක මාතෘකා වලට ප්‍රශ්න කඩලා අපිට පේසුරු පොත ගත්තට පස්සේ ඒකේ පිටිපස්සේ ප්‍රශ්න වලට උත්තර තියෙනවනේ. අන්න එතනින් ලේසියෙන් හොයාගන්න පුළුවන් මේ මාතෘකා ටික මං ඔයාලට වීඩියෝ එකේ ඉස්සරහදී පෙන්නන්නම්. මම ෆිසික්ස් වලටයි බයෝ වලටයි වෙන වෙන මේ මාතෘකා ටික මුලින්ම කොලයක ලියාගත්තා. කෙමිස්ට්‍රි වලට මේක ලියාගත්තේ නැහැ. මොකද මේ පේසුරු පොත්වල ඒ කඩලා තියෙන විදිය මට හරි ගියේ නැති හින්දා. කෙමිස්ට්‍රි වලට දැන් අපි ගත්තොත් ඕගනික් වලට වෙන වෙනම මම ගත්තා. ඇල්කීන, ඇල්කයින එහෙම මම්ම ලියාගත්තා. ඒ විදියට මාතෘකා වෙන වෙනම කඩලා දැන් මට මාතෘකා ෆිසික්ස් වලින් 60 ගාණක් ආව. මට හරියටම ගාණ මතක නැහැ. ඒ 60 ගාණ මං මේ මාස 6ට වෙන් කරගත්තා. ඒ කියන්නේ මං දවසේ ටු-ඩු ලිස්ට් එක හදද්දි ලියා ගන්නවා මම අද කරන්නේ කාර්ය ශක්තිය. අන්න ඒ විදිහට ලියාගෙන ආයෙත් මං පේසුරු ටිකයි MCQ 2500 පොතෙනුයි ප්‍රශ්න ටික කරනවා. ඒ ලියා ගන්න මාතෘකාවට අදාළව. මට තියරි මතක නැත්තම් ඒ ටිකත් ආයෙ පොඩ්ඩක් පොත් වලින් බලලා තමයි මම ප්‍රශ්න ටික කරන්නේ. වෙනදා අපි පේසුරු කරනවා තරම් වෙලා යන්නේ නැහැ. මොකද මේ පාඩමට කලින් පේසුරු MCQ 2500 පොතේ ප්‍රශ්න ටික කරලානේ තියෙන්නේ. ඒ හින්දා අර විවරණත් ලියලා තියෙන හින්දා අඩු වෙලාවක් තමයි දැන් යන්නේ මේ ප්‍රශ්න ටික කරන්න. ඒ වුණාට අර අමතක වෙලා තියෙන දෙයක් ආයෙ මතක් කරගන්න මේ ප්‍රශ්න කරන විදිය ලේසි එකෙන්. ඊළඟට බයෝ ගත්තොත් බයෝ වලටත් එහෙමයි. දැන් ඒකේ දැන් කාබෝහයිඩ්‍රේටයි ජලයයි ඔය වගේ පොඩි පොඩි කැලි තියෙනවනේ. ඒවා මම එක දවසක පාඩම් කරනවා. ඒ කොටසට අදාළ රචනා ප්‍රශ්නත් තියෙනවා නම් මම ඒක බලලා කරනවා. ඒ කියන්නේ රචනා ප්‍රශ්න කලින් පාඩම් කරපුවා මතක නැත්තම් ආයෙත් පාඩම් කරලා ප්‍රශ්න ලියනවා. තියෙන්නේ මම අර කලින් කිව්ව පේසුරු වල වෙන් කරලා තියෙන මාතෘකා. ඉතින් මේ ටික මම වෙනම කොලයක ලියලා තියෙන්නේ. ෆිසික්ස් වලට වෙනම, බයෝ වලට වෙනම ලියලා තියෙන්නේ. මම ඒක ටිකක් කටුවට ලියාගත්තේ. ඊට පස්සේ දැන් මම අද කාර්ය ශක්තිය ඉවර කරා කියන්නකෝ. මම අර මාතෘකා ලිස්ට් එකේ කාර්ය ශක්තිය කියන එක කපලා අයින් කරනවා. එතකොට මම දැන් මේ මාතෘකා ටික කරලා තියෙන්නේ මොනවාද, කරලා නැත්තේ මොනවාද කියලා මට හොයාගන්න ලේසියි. ඉතින් ඔයාලා මගේ වීඩියෝස් බලන්නේ තාමත් channel එක subscribe නොකරනම් subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. තියෙන්නේ මං අර විදිහට වෙන් කරගත්ත මාතෘකා ටික මම දැන් මේක පටන් අරන් සතියක් විතර මම highlight කරලා තියෙන්නේ. මම තියරි බලලා ප්‍රශ්න කරලා ඔක්කොම ඉවර කරගත්ත මාතෘකා ටික. ඒ වගේ මං ආයෙත් මතක් කරනවා මං මේ අලුතෙන් පටන් ගත්ත ටොපික්ස් වලින් ප්‍රශ්න කරන වැඩේ කරන්නේ අර මං කලින් කරපු විවරණ ලියපුවා ප්‍රැක්ටිකල් ඒ හැමදේම සබ්ජෙක්ට් වලට වෙන වෙනම කරන ගමන් මං කෙමිස්ට්‍රි වලටත් ওই විදිහටම කරනවා. වීඩියෝ එකක් අරගෙන එනකම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්. බයි.